Let's go. කොළඹ නගරේ මිනිස්සු 60% ඡන්දෙ දුන්නේ NPP නොවන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට. ඉතින් ඒ 60%ට අයිතියක් නැද්ද තමන්ගේ නගරාධිපතිවරු ගන්න? ඒ නිසා ඒ 60%ට ගරු කරලා නගරාධිපතිවරයෙක් හෙටපත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. හෙට දවස නෙමෙයි මේ සතියෙම විශ්වාසයි. Hey y'all, come look at this. අනිත කොහොමද 48ක් තියාගෙන ඒගොල්ල කොළඹ නගර සභාවේ බලය ගන්නේ? ඔබතුමාලාට කීයද? අපිට තියෙන 29ක්. මූ කසෙප්පු ගහලාද කුඩු ගහලාද මූ? සජිත් ප්‍රේමදාස මහතා දිගටම ප්‍රකාශ කරා මේ UMP එක සහ පොහොට්ටුවත් එක්ක එකතු වෙලා මට සක්විති රජකමවත් එපා කියලා. ඇයි මේ දැන් මේ ප්‍රතිපත්ති වෙනස් කළද බලය වෙන්නේ? නෑ එතුමා එහෙම කොහොම කොහෙවත් ප්‍රකාශ කරලා නෑ. නෑ තියෙනවා වීඩියෝ පවා තියෙනවා. සජිත්